right. මේ පස්වෙනි දවසේ තුන්වෙනි පාඩම. මේක ටිකක් දිග අතිශය වැදගත් පාඩමක්. ඒතර මේකට මම වෙනම PDF එක attach කරනවා. ඒක කියවලා මේක තව තේරුම් ගන්න බලුවා. ඉස්සෙල්ලා මගේ පැහැදිලි කිරීම හොඳට බලන්න. මේ පාඩම ફોකස් කරන්නේ WH questions කියන වර්ගයට. ඒ කියන්නේ WH questions කියන්නේ yes no කියන්නේ නැතුව උත්තරයක් දෙන්න ප්‍රශ්න වර්ගයක්. බලමු ඉතින් ප්‍රශ්න වචන අපි ගොඩක් ඒවා දන්නවා. අලුත්ව තියෙන්නත් පුළුවන්. එක එක පැහැදිලිව හරියට ඉගෙන ගන්න. පළවෙනි එක what. what නෙමෙයි what. හැබැයි ඇමරිකන් ඉංග්‍රීසි වල o sound එකට a කියවෙන නිසා ඒගොල්ලෝ කියද අපිට what කියලා අහෙන්නත් පුළුවන්. right? But in British English it's what. What, right? මොනවද මොකක්ද? නැත්නම් මොකක්ද මොනවද? what. who. කවුද කවුරුන්ද? ඒ වගේම කාටද කාවද කියන්නත් දැන් who තමයි use කරන්නේ. whom ඔතෙන්ද use කරන්නේ. right? එහෙනම් කවුද කවුරුන්ද කාටද කාවද? who. කවද්ද කොයි වෙලාවටද? when. කවද්ද කොයි වෙලාවටද? time එක කියන්නේ ඔරලෝසුවේ time එක නෙමෙයි. කීයටද කියන එක නෙමෙයි. සඳුදාද අඟහරුවාද බදාදාද උදේද ගිය සතියේද අන්නේ කියවෙන්නේ මෙතනින්. when. කවද්ද කොයි වෙලාවටද? where. මේක where නෙමෙයි where. කොහෙද කොහාටද? where. කොහෙද කොහාටද? why. why. how. කොහොමද? how. කොහොමද? whose. කාගේද නැත්නම් කාගේ? whose. කාගේද නැත්නම් කාගේ? which. කොයිකද නැත්නම් කොයි? කොයිකද නැත්නම් කොයි? බලන්න උදාහරණ දෙක. whose bike. කාගේ බයික් එකද? දැන් කාගේ අදහසද? whose idea. ඒ වගේ. which room. කොයි කාමරේද? which room. කොයි පිරිමි ළමයාද? which boy. එහෙම යදින්. ඊට පස්සේ අපි what කියන එක noun එකතු කරනවා මේ මොන පාටද? what color. එහෙනම් මොන size එකද? what size. ඒ වගේ. මොන පාට කා එකක්ද? what color car. එහෙනම් මොන size එකේ කමිසයක්ද? what size shirt. එමේ වදා ගන්න. කොච්චර සැලකිලිමත්ද? how careful. කොච්චර සැලකිලිමත්. කොච්චර සැලකිල්ලෙන්ද? how carefully. කොච්චර ඉවසිලිමත්ද? how patient. කොච්චර ඉවසිල්ලෙන්ද? how patiently. එහෙම හදන්න පුළුවන්. ඊළඟට කොච්චර සැලකිලිමත් රියදුරෙක්ද? how careful driver. කොච්චර ලොකු ගියක්ද? how big house. කොච්චර පරණ ගොඩනැගිල්ලක්ද? how old building. එහෙමයි හැදේ. ඒතර ඔයාලට මේව නේතෝ කතා කරන්න මොකද කතා කරනවා කියන්නේ ප්‍රශ්නානකනේ. ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි වැදගත්කම. ඊළඟට අනිත් වර්ගය බලන්න. how much sugar. ඔයගොල්ලෝ දන්නවා sugar කියන්නේ uncountable noun එකක්. එතකොට එන්නේ how much. සීනි කොච්චරක්ද? how much sugar. right? බත් කොච්චරක්ද? how much rice. හාල් කොච්චරක්ද කිව්වොත් බත් කොච්චරක්ද කිව්වොත් how much rice. how many friends. අදන friends කියන්නේ countable plural noun එක. ඒවත් එක්කනේ how many. how many friends. කොච්චර යාළුවෝ කී දෙනෙක්ද? එහෙනම් මිනිස්සු කී දෙනෙක්ද? how many people. කී පාරක්ද? how many times. දැන් දවසකට කී පාරක්ද කියලා අහන්නේ how many times a day. right. එහෙනම් මේක හරියම වැදගත් නේ. මොන විදිහේ මොන જાතිය නැත්නම් මොන වර්ගයේ රැකියාවක්ද? what kind of job. ඒ kind වෙනුවට sort type use කරනවා. එහෙනම් මොන විදිහේ සිදුවීමක්ද? what kind of incident. what sort of incident. what type of incident. එහෙමයි හැදේ. ඊළඟට මොන මගුලක්ද කියලා කියනවා. ඒ කියන්නේ අපි මේක ටිකක් ඉන්ෆෝමල් විදිහට කියනවා. මොන මගුලක්ද මොන කේල් මලක්ද මොන බම්බුවක්ද? ඒකත් ඉංග්‍රීසි වල කියන ක්‍රම තියෙනවා බලන්න. what the hell, what on earth, whatever. එහෙනම් මොන මගුලකද කියන්නත් පුළුවන් මේ. where the hell, where on earth, wherever. කවුද යකෝ කියන්නත් පුළුවන්. who the hell, who on earth, whoever. හරි සරලයි මේක. ඊළඟට
මේක බලන්න මොකක් ගැනද? දැන් ඉස්සර අපි කියන්නේ about what කියලා. දැන් කියන්නේ ඒක නෙමෙයි. What about? What about? මොකක් සඳහාද මොකටද? What for? What for? මොකක් වගේද? What like? What like? නේ? කවුරු ගැනද? Who about? Who about? කාටද? Who for? Who for? කවුරු වගේද? Who like? Who like? කොහෙන්ද? Where from? කොහාටද කිව්වත් කොහෙද කිව්වත් where. හැබැයි කොහෙන්ද නම් where from? Where from? එහෙමයි හැදෙන්නේ. දැන් මොන අනිත් ටික? කොච්චර නිතර? How often? How often? කියන්නේ සාමාන්‍යයෙන්ද පුරුදු පරිදිද ඉඳලා හිටලාද කලාතුරකින්ද දවසකට සැරයක්ද සතියකට පස් පාරක්ද අන්න ඒක අහන්නේ how often කොච්චර නිතර what time කීයටද අන්න ඔරලෝසුවේ වෙලාව 8:30ටද 2:15ටද what time how long කොච්චර දිගද කියන්නත් පුළුවන් හැබැයි ටයිම් එක ගැන අහද්දී කොච්චර කාලයක්ද කියන්නත් ඕක කියනවා how long කොච්චර කාලයක්ද how long how much මිල කීයද how much මිල කීයද how many times a day දවසකට කී පාරක්ද how many times a day එහෙමයි use වෙන්නේ දැන් අපි බලමු මෙන්න මේ WH questions පාවිච්චි කරන්න පුළුවන් මේ words ටිකයි phrases ටිකයි පාවිච්චි කරන්න පුළුවන් structures mainly තුනක් තියෙනවා basic level එකේ දැනට බලන්න එකක් තමයි WH is එක singular noun ගන්න පුළුවන් මේ කෝ ගුරුවරයා where is the teacher where is the teacher කිලෝ එකක් කීයද how much is a kilo how much is a kilo මොන පාටද ඔයාගේ බෑග් එක what color is your bag what color is your bag එහෙමයි යන්නේ කොච්චර ගැඹුරුද මේ ගඟ how deep is this river how deep is this river කාගේද අර බයික් එක whose is that bike කාගේ බයික් එකද අර කියන්න පුළුවන් whose bike is that whose bike is that ඒ වගේ plural නම් ආමි කොයාගේ යාළුවෝ ටික where are your friends where are your friends where are your friends right මේවා කීයද how much are these කවුද ඔයා who are you කවුද යකෝ උඹ who the hell are you who the hell are you එහෙමයි හැදෙන්නේ ඒතර මේ හදන විදිහ තියෙන හරි සරලයි PDF එක හොඳට ස්ටඩි කරන්න මම මේ වගේ පැහැදිලි කිරේ ඊට පස්සේ තව WH ගන්න පුළුවන් අපි හදපු ප්‍රශ්න වලට මේ do you are you can you have you වගේ ඒවා right ඔයා ජීවත් වෙන්නේ රත්නපුරේද do you live in රත්නපුර ඔයා කොහෙද ජීවත් වෙන්නේ where do you live right ඔයා කර දින්නේ are you doing මොනවද ඔයා කර ඉන්නේ what are you doing what are you doing ඔයාට එන්න පුළුවන් can you come කවද්ද ඔයාට එන්න පුළුවන් when can you come when can you come right ඔයා ඒක දැකලා තියෙනවද have you seen it have you seen it ඔයා කීපාරක් ඒක දැකලා තියෙනවද how many times have you seen it how many times have you seen it ඒතර ඔයාට දැන් පැහැදිලි ඇති අපේ ඊළඟ levels වලදී මේ පාඩම අතිශය වැදගත් මේක නම් තිතටම පාඩම් කරගන්න and practice asking questions ප්‍රශ්න අහන එක practice කරන්න. තාම ඉන්නු. right. ඒතර මේකෙන් අපි අන්නේ කොටස ආවරණය කරමු.